සාදරයෙන් පිළිගන්නවා එනම් හැමෝම මේ වීඩියෝ එකටත්. මේක අපි කතා කරන්න යන්නේ වතුර අපිට විෂ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ මොනවා හරි විෂ දෙයක් වතුරට අඩංගු කරලා විෂ දෙයක් දාලා නෙමෙයි. පිරිසිදු වතුර අපි බොන පිරිසිදු වතුර අපිට යම් විදිහකින් විෂ වෙන්න පුළුවන්ද? එහෙනම් ඒ ගැන දැනගන්න අවසානයේ තෙක් මේ වීඩියෝ එක නරඹන්න සහ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් කරලා පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. හරි. දැන් බලමු අපේ ටොපික් එක දිහා. වතුර විෂ වෙනවා කියන්නේ මොකක්ද ඇත්තටම? ඒ කියන්නේ මේකෙදි මෙහෙම කතාවක් ගැනයි මේ කතා කරන්න යන්නේ. අපි ඕනෙවට වඩා too much කියලා අපි කියනවා. ඕනෙවට වඩා වතුර බොන එක අපිට නරකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැන් විෂක් කිව්වම ඕගොල්ලන්ට මතක් වෙන්නේ එක්කෝ කිමිකල් එකක් නේද, නැත්නම් පොලිබෝධනාශක වගේ දෙයක්. ඒ වගේනේ. නමුත් එක්තරා විදිහකින් අපේ මරණයට හේතු වෙන්න පුළුවන් වතුර. හරි, එන වතුර ගිල්ලා මැරෙනවවත්, වතුරට විෂ දාලා කලවම් කරලා බීලවත් එහෙම නෙමෙයි. සාමාන්‍ය විදිහට අපි බොන වතුර වැඩි ප්‍රමාණයක් එකපාර අපේ දේහයට අපි ලබා ගත්තොත් ඒක අපේ මරණයට හේතු වෙන්නත් පුළුවන්. දැන් අපි මෙහෙම අවස්ථාවක් ගැනයි මේ බලන්න යන්නේ. අපි දේහයට වැඩිපුර වතුර ප්‍රමාණයක් ඇතුල් කරගත්තාම තමයි මේ සිදුවීම එතකොට වෙන්නේ. හරි. දැන් බලමු අපේ දේහයේ වෙන එක්තරා ක්‍රියාවලියක් ගැන. ඒ කියන්නේ මේ වතුරත් එක්ක සම්බන්ධ වෙන දේහයේ ක්‍රියාවලිය. දැන් අපි වතුර බොනකොට ඒවා ටික අපේ ආහාර මාර්ග පද්ධතියට ගිහිල්ලා එතනින් ප්‍රධාන වශයෙන් යනවා වතුර ටික වකුගඩු වලට. එතකොට අපි මේ බොන වතුර පෙරීමට ලක් කරන්නේ නැත්නම් ෆිල්ටර් කරන්නේ මේ වකුගඩු වලින්. හරි. කිඩ්නීස් කියලා කියනවා. ඒ වකුගඩු වලින් තමයි වතුර ෆිල්ටර් කරන්නේ. එතකොට හිතන්න ඔයා එක පාරකට, ඒ කියන්නේ අපි වතුර තිබහා වෙලාවකට වගේ අවස්ථාවක වතුර බීගෙන යනවා. ගොඩක් බොනවා. සාමාන්‍ය කොච්චරක් විතරද? ඒ කියන්නේ මේ අදහසක් ගන්න අපිට මෙන්න මේ වගේ ප්‍රමාණයක්. හරි. 1 to 1.5. ඒ කියන්නේ ලීටරයකට 1 ලීටර 1.5ක් ඔය වගේ ප්‍රමාණයක් එක දිගට අපි බීගෙන ගියොත්. අන්න ඒ වගේ අවස්ථාවක් ගැනයි මේ කතා කරන්නේ. මොකද වෙන්නේ? එතකොට දැන් අර අපි ගන්න වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් නම් වකුගඩු වලින් පෙරෙනවනේ. අර වගේ ලොකු ප්‍රමාණයක් බිව්වන් පස්සේ වකුගඩුවට අමාරු වෙනවා අර ෆිල්ටර් කරන වැඩේ කරන්න. එයාට අමාරු වෙනවා. හරි. ඒතකොට අර දේහෙන් අර ගානට වතුර ටික ෆිල්ටර් වෙලා යන්නේ පෙරෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අපේ අර දේහය තුල අර පෙරා ගන්න බැරි වෙන වතුර ටික රැඳෙන්න ගන්නවා. හරි, ටික එක්රැස් වෙන්න ගන්නවා. එතකොට අපි දන්නවා අපේ සෛල තියෙනවනේ මේ වගේ නේද? ඔයගොල්ලෝ විද්‍යාවට කතා කරලා ඇති සෛල තියෙනවා. මේ සෛල අවට පරිසරයේ අර අපි බිව වැඩිපුර වතුර ටික එක්රැස් වෙන්න පටන් ගන්නවා. ටික වතුර මට්ටම වෝටර් ලෙවල් එක ජලය වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය මෙහෙම කතාවක් අහලා ඇති. අපේ අනිවාර්යයෙන්ම දේහයේ තියෙන්න ඕන දෙයක් තමයි අයන සහ ජලයේ තියෙන බැලන්ස් එක. හරි. මොනවයි බැලන්ස් එකද? අයන සහ ජලය. කියන්නේ අයන වර්ග කියන්නේ සෝඩියම් ප්ලස්, පොටෑසියම් ප්ලස්, ඒ වගේ අයන වර්ගයි ජලයයි. ඒක දිය වෙලා තියෙන ද්‍රව්‍යයයි ජලයයි අතර හොඳ බැලන්ස් එකක්, සමතුලිතයක් තියෙන්න ඕනේ. දැන් අර ඔයා වතුර වැඩියෙන් බිව්ව වෙලාවක වෙන්නේ මොකද්ද? මේ සමතුලිතය බිඳ වැටෙනවා. කොහොමද බිඳ වැටෙන්නේ? අයන ප්‍රමාණය අඩු වෙනවා. වතුර ප්‍රමාණය නැත්නම් ජලයේ ප්‍රමාණය සාපේක්ෂව ගොඩක් ඉහළ යනවා. දැන් හිතන්නකෝ මේ සෛල අවට පරිසරයේ ජලය ගොඩක් වැඩි. මම මේ ඉඳලා ඉති සෝඩියම් ප්ලස් කියලා දාලා තින්නේ අර අයන සංකේතවත් කරන්න. එතකොට ඒව අඩුයි, ජලය ගොඩක් වැඩි. හරි. එතකොට මේ සෛලාවට ජලය වැඩි වෙන්න සෛල ඇතුළට ඒ ජලය ටික එන්න ගන්නවා. හරි. සෛල අස්සට ජලයට ලේසියෙන්ම ගිය හැකියි. එතන මේ විදිහට අර ජලය සෛල තුළට ඇතුල් වෙන්න පටන් ගන්නවා. මේකෙන් මේ සෛල ඉදිමෙනවා. සෛල මොනවා වෙනවද? ඉදිමෙනවා. ප්‍රමාණයෙන් යාලා විශාල වෙනවා. ඒ සෛල ඇතුළට ලොකුවට වතුර ප්‍රමාණයක් එකතු වෙනවනේ. ඕනෙකට වඩා ප්‍රමාණයක් වතුර එකතු වෙනවා. මේ වෙලා තියෙන්නේ වතුර වලට යන්න තැනක් නැතුව අපි ඕනෙට වැඩි වතුර බිව්වා. දැන් වතුර වලට යආ ගන්න තැනක් නැහැ. හරියට අර ගම් වතුර දානවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. හරි.
වතුර වලට අර වැහැලා ගම් වතුර වැව් වලින් පිට අර ගලපුවාම ආනුපද්ධති ටික හරියට නැති වුණාම ඒවා වුණාම අර වතුර රැඳෙනවනේ. පිට වෙන්න දෙන්න නැතුව ඒ වගේ සිද්ධියක් මෙතන වෙන්නේ. දැන් සෛල ඉදිමෙන්න ගන්නවා. මෙන්න මේ සෛල ඉදිමෙන අවස්ථාව තමයි අපේ දේහයට විවිධ බලපෑම් ඇති කරන්නේ. ඒතර සාමාන්‍ය බලපෑම් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මස් පිඩු පෙරලන එක, සමහර තැන්වල වේදනාව, වමනය, හරි ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒවා අපි සාමාන්‍ය ලක්ෂණ කියලා සලකන්නේ. හැබැයි මේක උඩම්ම බලපානවා මොලේ සෛල වලට. දැන් හිතන්න මේ ඇඳලා තියෙන සෛල ටික මොලේ සෛල ටිකක් නේ. මොකද මොලේ සෑහෙන ප්‍රමාණයක් ජලය තියෙනවා. එතකොට මොලේ සෛල වල ඉදිමීමක් වුණොත් ප්‍රධාන වශයෙන් එනවා හෙඩේක්. ඒ කියන්නේ හිසේ කැක්කුම, දරුණු හිසේ කැක්කුමක් එන්න පුළුවන් අර පොඩි වෙලාවක් ඇතුළත. සහ ඒක තව දුරදිග ගියොත් කොමා තත්ත්වයක්. ආලදී අර කොමා එකක ඉන්නේ, කොමා එකකද මෙච්චර කල් හිටියේ එහෙම කියලා. ඒ කියන්නේ කොමා තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. හරි. මේ මොලේ සෛල ඉදිමෙන එක තමයි ලොකුම ගැටලුව. තවදුරටත් ඒක දරුණු වෙන්න පුළුවන් මරණය දක්වා. හරි. එහෙනම් ඔන්න දැන් ওই වතුර වැඩිපුර බොන එකේ ප්‍රශ්නේ. ඒත් මේ වගේ අවස්ථා අපිට සාමාන්‍ය දවසේ දිනදා ජීවිතයේ වතුර ටිකක් බිව්වා කියලා වැඩිපුර බිව්වා කියලා එහෙම නෙමෙයි. එකපාර මෙන්න මේ වගේ ප්‍රමාණයක් හරි ලීටරයක් ලීටර 1.5ක් වගේ එකපාර බොන එක මේක පුද්ගලයාටත් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන එක අනුව අර වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෙවට වඩා වතුර බීම අපේ දේහයට අහිත කරයි. ඒ නිසා හොඳම දේ තමයි අපිට පිපාසය සංසිඳෙන තෙක්. නේද? ඒ කියන්නේ thirsty කියලා කියන්නේ පිපාසය වතුර තිබා කියන එක සංසිඳෙන තෙක්. හරි. එහෙම වතුර බොන එක තමයි අපි හොඳට ඒ කියන්නේ අපේ දේහයේ මේ වගේ තත්යකටපත් නොවෙන්න වග බලා ගන්න අපි කරන්න ඕනේ කාරණා. සහ දැන් මේ කතාව නිසා වතුර නොබීන්නත් එපා. මෙහෙම වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙකුට දවසකට වතුර ලීටර් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් කිසිම ගැටලුවක් නැතුව බී හැකියි. එහෙනම් කිව්වේ කලින් 1.5 බොන්න එපා කියලා. ඒක පාර. මේ කියන්නේ දවසට හරි පටල ගන්න එපා. දවසකට ලීටර් 3ක් 4ක් බොන්න පුළුවන්. බොන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙම බිව නැත්නම් ඒකෙන් විවිධ රෝග එනවා. දැන් වතුර ජලය පානයෙන් ගොඩාක් වර්තමානයේ තියෙන ඔය බෝ නොවන රෝග කියලා අපි ගන්න පිළිකා, දියවැඩියාව, ඒ වගේ රෝග වලට ජලය ඇතිතරම් පානය කිරීම ලොකු වැදගත්කමක් තියෙනවා ඒ රෝග වලින් මිදෙන්න. මේ කතා කරන්නේ මේ වීඩියෝ එකේ කතා කරන්නේ ටිකක් විශේෂ අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක් එන ගොඩක් වෙලාවක් තමයි අපි ගොඩක් තේට්ටුවටපත් වෙලා විශේෂයෙන් ඔය මලල ක්‍රීඩා ඒ කියන්නේ මැරතන් වගේ හරි රේස් දුවන කට්ටිය ඒ අයට එහෙම ගොඩක් වෙලාවට මෙන්න මේ තත්ත්වය එනවා. මොකද අර අධික තිබහත් එක්ක පාලනයකින් තොරව වැඩි ප්‍රමාණයක් වතුර බොන්න එයා පෙළඹෙනවා. ඒ වගේ වුණාම තමයි මෙන්න මේ අර වෝටර් ඉන්ටොක්සිකේෂන් කියලා අපි මේකට කියන්නේ. අර සෛල ඉදිමෙන තත්ත්වය එන්න පුළුවන් අවස්ථාවක් ඒ මැරතන් දාවකීන්ට එහෙම ඒ වගේ අර අධික තේට්ටුවකට ලක් වෙන අය. එහෙනම් එතකොට අපි ඇත්තටම අපේ දේහයේ වැඩි ප්‍රමාණයක් තියෙන ජලය මේ සියලුම ලෝකේ ඉන්න ජීවත් වෙන ජලය නිසා ජලය නැතුව අපිට ඉන්න බෑ. හැබැයි අර ඕනම දෙයක් ඕනකට වඩා වැඩි වුණාම නරක වෙනවා වගේ අදහසක් තියෙනවනේ. ජලය ඕනකට වඩා වැඩි වුණාම මේ වගේ තත්ත්ව අපිට ඇති කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දැනගත්තේ water intoxication කියන ක්‍රියාවලිය ගැන. ඒ කියන්නේ වතුරත් විෂ වෙන්න පුළුවන් අවස්ථා මොකක්ද කියන එක තමයි මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ. එහෙනම් අපි තවත් මේ වගේ ගොඩක් වැදගත් තොරතුරක් අරගෙන ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්. එහෙනම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා, like කරලා, comment කරලා, යාළුවන්ට share කරලා තියන්න.